බුදුරු කිසි දිනක මෙහෙම ආපසු හරවා හිස හරවා බැලීමක් කරනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. බුදුවරුන්ගේ මෙන්න මේ ග්‍රෛවී කශේරුකා හත එකිනෙක වෙන්ව නැහැ. මේ හතම එකට මොනව වෙනවද? පෑහිලා තනි අස්තියක් විදිහට ඉන්නවා මගුල් බෙරයක් වගේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඇට්ලස් කශේරුකා උඩ තියෙනවනේ. හිස ඉහළ පහළ හරවන එක ගැටලුවක් නැහැ. බුදුවරු පෙරට තැබූ පය නැවත ආපස්සට ගන්නවා කියලා එකක් ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකෙම නොවෙන්න හේතුව අර කශේරුකා එකට පෑහී තිරින. දැන් ගොඩරුව දන්නවා හිස දෙපසට හරවන්න මොකක් ඕනද? ඇට්ලස් කශේරුකාවයි අක්ෂ කශේරුකාවයි වෙන් වෙලා තියෙනවා. තේරුණාද? ඒ නිසා බුදුවරු ආපසු හැරෙනවාම නම් හැරෙන්නේ දේහයමයි. තේරුණාද? මුළු දේහයම හරවා බලන එක හරි. ඒ නිසා ඒකට කියනවා නාගාවලෝකනය. සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේලා එහෙම හැම වෙලෙම නාගාවලෝකනය කරන්නේත් නෑ. යම් කෙනෙක් උදෙසා තමයි කරන්නේ. ඒකෙම කරන්න වුණොත් ඒ කෙනාට ඒක ලොකු අනර්ථයක්. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහය දැල්වෙන චිතකයේ වෙලාවේ චිතකයේ දැල්වලා ඉවරුණාට පස්සේ තමයි කියන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනම වෙන් වෙලා ගියා. ඊට පස්සේ තමයි ද්‍රෝණ බමුණ ඇවිල්ලා මේව වෙන් කළේ. හැබැයි චිතකයේ දැල්වෙන මොහොතේ දැල්වෙන චිතකයට තමන් 이르දියෙන් තමන්ගේ ඒ අනුභවයෙන් දැල්වෙන චිතකයෙන් මේ ධාතුන් වහන්සේව ගත්තා කියනවා සරබූ කියලා මහරහතන් වහන්සේ තමයි. සරබූ මහරහතන් වහන්සේ මේ ග්‍රීවා ධාතුන් වහන්සේව අරගෙන ඉන්දියාවේ ඉඳන් ලංකාවට 이르දියෙන් වැඩම කරලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි මේ කලින් වැඩියනේ. ඒ වෙනකොට මහියංගනේ සෑය හැදිලා තිබ්බේ. කවුද හැදුවේ? බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ඉල්ලගෙන ඒ ධාතුන් වහන්සේලා නිදන් කළා. සුමන සමන් දෙවියන් විසින් තමයි පළමු කොට මැණිකෙන් සෑය තැනුවේ. ඒ වෙනකොට හැදිලා තිබ්බ සෑය නැවත බඳවා තනනවා ග්‍රීවා ධාතුන් වහන්සේව නිදන් කරලා සරබූ මහරහතන් වහන්සේ. පසු කාලීනව නැවත මේක කරා වැටෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ කාලේ මහරජතුමා යුද්ධයට යන්න මහවැලි ගඟ තරණය කළ යුතුයි. මහියංගනේට එහා පැත්තේ මහවැලි ගඟ මායිම තියෙන. තරණය කරන්න යනකොට දැක්කා ගරා වැටුණු සෑය. ඇහුවා කාගේද කියලා. දැනගත්තා. රාජාභරණ පැත්තකින් තියලා ආයුධ පැත්තකින් තියලා සෑය ළඟට ගිහිල්ලා පොරොන්දුවක් වෙනවා. ස්වාමිනී භාගතුන් වහන්සේ මම මේ කාන්තෙන් මේ වෑයම් කරන්නේ රජකම පිණිස නෙවෙයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. ඒ වෑයම මගේ පැතුම සත්‍යක් නම් මේ යුද්ධ ජය ගන්න මට ආශිර්වාද කරන්න කියලා. ඒක ජයගත්තොත් මම නැවත ඇවිල්ලා සෑය තනවල බඳිනවා. කිව්වා වගේම ජයගත්තා. නැවත පැමිණි මහා රජතුමා නැවත මේ මහියංගන සෑය ධාතුන් වහන්සේලා නිදන් කළා නැවත බැන්දා. පළමු කොට දෙවි කෙනෙකුන් විසිනුත් දෙවනු කොට ජීවමාන මහරහතන් වහන්සේ නමක් විසිනුත් දෙවනු කොට ලංකාව එක්සේසත් කළ මහරජතුමා විසිනුත් තනෝ සෑයක් වේ නම් මහියංගන සෑය විතරයි. ඔන්න එක සැරයක් හරි ගිහින් වැඳ ගන්න. තේරුණාද? මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට අර හේතුවක් තේරුම් ගන්න නාගාවලෝකනයේ හේතුව ඒක.